යූස් කරපු වාහනයක් ගන්න බලාගෙන ඉන්න ඔයගලන්ට වැදගත්ම දෙයක් තමයි වාහනේ වෙන මොන ප්‍රශ්න තිබුණත් එන්ජින් එකේ හෙඩ් එක ක්‍රැක් වෙලා හරි නැත්නම් බෝර් එක ක්‍රැක් වෙලා හරි තිබුණොත් වාහනේ එන්ජින් එක ඇත්තටම වැඩක් නැහැ. ඒ හින්දා ඒක බලන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි එහෙම ක්‍රැක් වෙලා තිබුණත් ඔයගේ ඔයිල් එකයි වතුරයි එකට මික්ස් වෙනවා ඒ ක්‍රැක් වලින් ගිහිල්ලා. ඒක බලන්න තියෙන හොඳම විදිය තමයි වාහනේ කූල් ඩවුන් වෙන්න ඇරලා ගියකම වාහනේ ස්ටාර්ට් කරන්න එපා. ඔය වාහනයක් බලන්න ගියාම වාහනේ හොඳට කූල් වෙලා නිවිලා තියෙන්න ඕනේ. මොකද ඔයාට ස්ටාර්ට් වෙලා රත් වෙලා තියෙන වාහනයක් ඔයා චෙක් කරද්දී ඔයාට සමහර ප්‍රොබ්ලම් අඳුන ගන්න අමාරු වෙනවා. එකක් තමයි ස්ටාර්ටර් මෝටරේ බ්‍රෂ් ගෙවිලා හරි ඇතුලේ කුඩු පිරලා හරි තියෙනකොට ස්ටාර්ටර් මෝටරේ බඳලා දුවනවා නම් වාහනේ රත් වෙලා තියෙනකොට ඒ ප්‍රශ්නේ නැහැ. වාහනේ කූල් එකේ තියෙන වෙලාව ස්ටාර්ට් කරනකොට තමයි බැටරි ඩෙඩ්ද බැටරි වල ප්‍රශ්න තියෙනවද කියලා ලේසියෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද පෙන්වන්නේ රේඩියේටර් වල රේඩියේටර් මෝඩිය මෙතන තියෙනවා. මේ රේඩියේටර් මෝඩිය මේ විදිහට කරකවලා වාහනේ කූල් එකේ තියෙන මේ වෙලාවේ වාහනේ රත් වෙලා නැහැ. ඉතින් රේඩියේටර් මෝටරේ හිමීට ඔයාලට අරින්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කූලන් තියෙන්නේ. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වාහනේ ඔයිල්ුයි වතුරයි එකට මිශ්‍ර වෙනවද? එහෙම වෙන්නේ ක්‍රැක් එකක් තියෙනවා නම් විතරයි. එන්ජින් එකේ මොනවා හරි ක්‍රැක් එකක් තියෙනවා නම් ඔයිල් ලයින් මේවත් එක්ක ඔයාලට ඔයිලුයි වතුරයි මික්ස් වෙනවා තේරෙනවා. දැන් මම මේක මෙහෙම තියෙද්දි වාහනේ ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරනකොට ඔයාට හිමීට පොඩ්ඩක් රේස් කරනකොට මේකෙන් බුබුලු වගේ එනවනම් ඔයාට බලා ගන්න පුළුවන් මේ පොඩ්ඩක් මේක ලීක් වෙයි මේවා මෙහෙම කරද්දි ඕවර්ෆ්ලෝ ටැංක් එක තියෙන හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕවර්ෆ්ලෝ ටැංක් එකේ කූලන්ට් ඇති වෙන්න තියෙනවා. නමුත් මේක ස්ටාර්ට් කරනකොට මෙතනින් බුබුලු එනවනම් වාත බිබුලු එනවනම් නිකන් කිරි පාටට වගේ බිබුලු එනවනම් ඒකෙන් තේරෙන්නේ ඔයිලුයි වතුරයි එකට මිශ්‍ර වෙනවා. එන්ජින් එකේ ක්‍රැක් එකක් තියෙන පුළුවන් ගොඩක් දුරට. එහෙම ගොඩක් දුරට නෙමෙයි අනිවාර්යයෙන්ම එහෙම තියෙනවා. ඒ වගේ සැක තියෙනවා නම් අනිවාර්යයෙන් මෙකැනික් කෙනෙක් ලව්වා පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොකද මේක තමයි වෙන්න පුළුවන් වාහනේ දරුණුතම ලෙඩේ එන්ජින් එකේ කිසිම ප්‍රයෝජනයක් නැතු යනවා. කිසිම දෙයක් පොඩියට ෂේක් කරනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ ඕටෝ වෙන්න කරනවා දැන් සක්ෂි නැත්නම් මොකද සක්ෂිනේ වෙනින්ද මම සක්කාල වීඩියෝ වහනවා. ඒක නතර කරගන්න. මේ වල පේන කිසි බුබුලක් තියන්නේ නැහැ. මේක වල රේස් කරා නම් වැඩි දුරට එනවා. ගොඩක් හොඳට මොනවා හරි එන්ජින් එකේ ක්‍රැක් එකක් තියෙනවා නම් මෙතන එනවා. දැන් ඕවර්ෆ්ලෝ වෙනවා. ගඩ පේන මම එන්ජින් එක ඔෆ් කරා මේක නැත්තම් මෙතන දරා වෙන හින්දා මේ පේන මේ රතු පාටට තියෙන මේ මලකඩ නෙමෙයි මේ කූලන්ට් එක රෙඩ් කූලන්ට් එකක් තමයි තියෙන්නේ. මේ ඒකයි ඒ පාටට දාලා තියෙන්නේ. මේ කොළ පාට එකයි එක වාහන වල එක විදිහට තියෙනවා. මේකේ මේ ටැංක් එකේ වඩ බැලුවම පේනවා මේක රෝස පාට කූලන්ට් එකක් තමයි මේ ඇත්තටම තියෙන්නේ. ඒකයි ඒ වගේ පාටකට තියෙන්නේ මේ කූලන්ට් එක. ඉතින් මේ ඒක තමයි අද වීඩියෝ එක මම අද ඔයගලන්ට අරගෙන ආවේ. අනිවාර්යයෙන්ම වාහනේ එන්ජින් එකේ ක්‍රැක් එකක් ඇතුලේ තියෙනවද කියලා මේ බලා ගන්න ඕනේ අනිවාර්යෙන් ඔයා යූස් කරපු වාහනයක් ගන්නවා නම්. මොකද එහෙම වෙලා තිබුණොත් වාහනේ එන්ජින් එක කිසිම තේරුමක් වෙන්නේ නැහැ. ඔය එන්ජින් එක රිප්ලේස් කරන්න වෙනවා ගොඩක් දුරට හදන එකට වඩා. ඉතින් ගෑස්කට් ගියාමත් ඔය ප්‍රශ්නේ ඔය විදිහට වෙනවා. මොකද ගෑස්කට් ගිහිල්ලා තිබුණොත් ඒ තියෙන ගැප් වලනොත් ඔයිලුයි වතුරයි එකට මික්ස් වෙන්න chance එකක් තියෙනවා. එහෙම වුණත් ඒක සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයිල් වතුර මොන හරි වාත බිබුල හරි නිකන් ජල වාෂ්ප වගේ කිරි පාටට වගේ එනවනම් අනිවාර්යෙන් ඔයගේ එන්ජින් එක ඔයගේ වාහනේ මොකද වාහන ඕන අනන්ත ප්‍රමාණ තියෙන හින්දා සැකයක් තියාගෙන අවදානමකට වාහනයක් ගන්න එපා. ඔය හැමනම් කවුරු හරි හොඳ මෙකැනික් කෙනෙක් ලව්වා සම්පූර්ණ පරීක්ෂාවක් එන්ජින් එකේ කරගන්න ඕනේ. ගෑස්කට් ගිහිල්ලාද කියලා තහවුරු කරන්න. තවත් සමහරු කරන තව දෙයක් තමයි දැන් මේ වගේ හෙඩ් එක හරි මොනවා හරි බෝර් එක හරි ඇතුලේ ක්‍රැක් වෙලා තිබුණොත් ගොඩක් වෙලාවට වෙන්නේ ඔය වතුර නැතුව දුවලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ සිටුේෂන් එකකදී ඒගොල්ලන් කරන්නේ ඒකෙන් බේරෙන්නේ ගෑස්කට් එක කොහොමද බුරුල් කරලා ගලවලා පරණ ගෑස්කට් එකක් දාලා හරි මොනවා හරි කරලා ගෑස්කට් එක ගිහිල්ලා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට මිනිස්සු හිතනවා ගෑස්කට් එක ගිහිල්ලා කියන්නේ පොඩි ලෙඩක්. ඒක හදා ගන්න පුළුවන් මහ ගාණක් කියන්නේ නැහනේ. ඒ හින්දා මේ අරගෙන අපි ඒක පස්සේ හදා ගන්නවා. එතනින් තමයි ලීක් එක තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම ඒක කරන්නේ සමහර කට්ටිය වංචනික විදියට ඒ දේ කරන්නේ අර ඇතුලේ තියෙන ක්‍රැක් එක
වහෙන්න. ඒතකොට ඒගොල්ලන් හිතන්නේ ගොඩක් දුරට හිතන්නේ ගෑස් කට් එක ගිහිල්ලා නැ හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා කියලා. නමුත් ඇත්තම ප්‍රශ්නේ මේකෙන් යටපත් වෙනවා. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක අපි කරේ ඔයගොල්ලන්ට දැනුවත් වෙන්න. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනනම් වීඩියෝ එක අවසන් වෙනකන් හිටියට බොහොම ස්තුතියි. ඉල්ලීමක් කරනවා subscribe කරලා like එකක් දාලා මේ වීඩියෝ එක කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් share කරන්න. මම මේ cap එක ආපහු දානවා. right hand side තමයි lock කරන්න තියෙන්නේ. ඔකට lock කරාම lock එක මේ lock වුණා කියලා තේරෙනවා. හොඳට full tight වෙනවා. මොනවත් case එකක් ඇති වෙන්නේ නැහැ. හරි එහෙමනම් සුබ දවසක් හැමෝටම.